දවසක් වෙන්න කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. අදත් අපි මාධවී ප්‍රාණ්‍යසරි වෙතින් කෝලිය මල් සේල් එකක් අරන් එන්න හදන්නේ. මේ තියෙන කෝලියාස් වර්ග. ඔයාලට පේනවා ඇති එක එක පාටින් කෝලියස් තියෙනවා. මේ තද කළු කෝලියස් එකක් තියෙනවා. ඒ වගේ මේ වගේ රෝස පාට කළු පාට මික්ස් එකක්, ආයේ කොළ පාට රතු පාට මික්ස් එකක්, මේ වගේ තනි කොළ පාට, තව මෙන්න මේ විදිහට කොළ පාට එකේ වටේ ලස්සන කහ පාටින් බෝඩරයක් ගියපු එකක්. මේ වගේ කෝලියස් වර්ග තියෙනවා. අංක 1කින් ඔයාලට ඕනෑම පාටකින් මිලදී ගන්න පුළුවන්. මට පාට මොකක්ද කියලා ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා එවන්න. එතකොට ඔයාලට ඕනෑම පාටකින් කෝලියස් මිලට ගන්න පුළුවන්. ඕනෑම පාටක කෝලියස් පැලයක් රුපියල් 80 ගානේ ලබා දෙන්න පුළුවන්. එකෙන් තියෙන මෙන්න මේ වගේ ලස්සන ශාකයක්. මේක පදුර වශයෙන් හැදෙන ශාකයක්. මේ පැලයක් අංක 2කින් රුපියල් 100ක මුදලට ලබා දෙන්න පුළුවන්. අංක 3ෙන් තියෙන මේ වගේ සෙන්සවේරියා එකක්. මේ පැලයකුත් ඔයාලට රුපියල් 100ක මුදලට ලබා දෙන්න පුළුවන්. අංක 4ෙන් තියෙන මේ වගේ ලස්සනට ඉන්ඩෝර් කියන්න පුළුවන් ප්ලාන්ට් එකක්. මේ ප්ලාන්ට් එකේ මේ පොට් එකක තියෙනවා පැල 4ක් 5ක් විතර. ඔයාලට මේ පොට් එකක් මම රුපියල් 200ක මුදලට ලබා දෙනවා. අංක 5ෙන් තියෙන මේ ඇලුකේෂියා එක ලස්සන ලා කොළ පාට තද කොළ පාට වෙච්ච මේ පැලෙත් රුපියල් 100ක මුදලකට ලබා දෙනවා. මේ අංක 6ෙන් තියෙන ඉන්ඩෝ තියන්න පුළුවන් ලස්සන ශාකයක්. මේක හරිම ලස්සනයි, ලා කොළ පාට අලු පාට මිශ්‍ර වෙච්ච එකක්. මේ ශාකය රුපියල් 200ක මුදලට ලබා දෙන්න පුළුවන්. අංක 7ෙන් තියෙන මෙන්න මේ වගේ ලස්සන ශාකයක්. ඒකත් මේ බූසිය වගේ හැදෙන ලස්සන ශාකයක් ඉන්ඩෝ තියන්න පුළුවන්. මේකත් රුපියල් 100ක මුදලට ලබා දෙනවා අංක 7. අංක 8ෙන් තියෙන මේ වගේ මේ කළු පාටට හුරු ඇලුකේෂියා එකක්. හරිම ලස්සන එකක්. ඔයාලට පේනවා ඇති. මේ පැලයක් රුපියල් 250ක මුදලට අංක 8ෙන් ලබා දෙන්න පුළුවන්. අංක 9ෙන් තියෙන මේ හැඟින් පොට් එකකට දාන්න පුළුවන් ලස්සන ශාකයක්. මේක රුපියල් 50ක මුදලකට අංක 9ෙන් ලබා දෙනවා. අංක 10ෙන් තියෙන මේකත් හැඟින් පොට් එකකට දාන්න පුළුවන් ශාකයක්. ඒකත් රුපියල් 50ක මුදලට ලබා දෙනවා. අංක 11ෙන් තියෙන්නේ ඒත් මේ වගේ ලස්සන හැඟින් පොට් එකකට දාලා මේ පහළට එල්ලෙන විදිහට සදා ගන්න පුළුවන් ශාකයක්. ඒකත් එක පොට් එකක් රුපියල් 50ක මුදලට ලබා දෙනවා. අංක 12ෙන් තියෙන මේ වගේ ලස්සන ඉන්ඩෝ තියන්න පුළුවන් ශාකයක්. මේක අඩියක් විතර උස ශාක තියෙන්නේ. මේ පැලයකොත් රුපියල් 200ක මුදලට ලබා දෙන්න පුළුවන්. අංක 13ෙන් තියෙන මේක හරිම ලස්සන ශාකයක්. ඔයාලට පේනවා මේ දම් පාට කොළ පාට වගේ 아무තු පාටක් වෙච්ච ශාකයක්. මේ පැලයක් රුපියල් 100 ගානේ ලබා ගන්න පුළුවන්. අංක 14ෙන් තියෙන ෆර්න්ස් එකක්. මේක ලොකුවට හැදෙන එක නෙමේ, කුරු ෆර්න්ස් එකක්. හරිම ලස්සනයි මේකත්. පෝච්චි පෙරෙන්න හැදුනහම මේ පැලයකුත් අංක 14ෙන් රුපියල් 100ක මුදලට ලබා ගන්න පුළුවන්. ඊළඟට අංක 15ෙන් ඇග්ලොඩිමා එකක් තමයි මම දැම්මේ. මේ ලස්සන රෝස පාට කොළ පාට මික්ස් වෙච්ච හරිම ලස්සන ඇග්ලොඩිමා එකක්. මේ පැලයක් රුපියල් 250ක මුදලට ලබා ගන්න පුළුවන්. මේ තියෙන සෙන්සවේරියා ශාකයක්. මේකත් මේ කොළ පාට පසුබිමේ වටේ ලා දුඹුරු පාටින් ලයින් එකක් ගියපු ලස්සන සෙන්සවේරියා එකක්. මේකෙන් මේ පැලයක් රුපියල් 80 ගානේ ලබා දෙන්න පුළුවන්. 17ෙන් තියෙන ඇග්ලොඩිමා එකක්. ඒක හරිම ලස්සනයි. මේ බාන්න ලා පාට පත්‍ර ඉදාර තියෙන්නේ. කොළ පාට කහ පාට මිශ්‍ර වෙච්ච එකක්. මේකෙනුත් පැලයක් අංක 17ෙන් රුපියල් 250ක මුදලට ලබා දෙන්න පුළුවන්. අංක 18ට තියෙන ඇග්ලොඩිමා ශාකයක්. මේකත් ලස්සන කොළ පාට රතු පාට මිශ්‍ර වෙච්ච එකක්. මේකත් අංක 18ෙන් ඔයාලට රුපියල් 200ක මුදලට ලබා දෙන්න පුළුවන්. අංක 19ෙන් තියෙන ඇග්ලොඩිමා එකක්. මේකත් ලස්සන කොළ පාට පසුබිම වටේට ලා රෝස පාට දාරයක් ගියපු එකක්. මේකත් රුපියල් 200
50ක මුදලකට ලබා ගන්න පුළුවන්. අංක 20න් තියෙන තැග්ලොනිම එකක්. ඒක මේ පුංචි හීනි දිගටි පත්‍ර තියෙන්නේ. මේ පැලෙත් රුපියල් 200ක මුදලකට අංක 20න් ලබා ගන්න පුළුවන්. මේකත් ලස්සන ඉන්ඩෝ තියන්න පුළුවන් ප්ලාන්ට් එකක්. හරිම ලස්සනයි බලන්න. අලු පාට කොළ පාට මික්ස් වෙච්ච එකක්. මේකේ පැලේ මේ එක පොට් එකක් මේකක පැල දෙකක් විතර තියෙනවා. මේක පොට් එක රුපියල් 150ක මුදලට ලබා දෙනවා. මේක අංක 22. මේක මේ ග්‍රාස් එකක් තියෙන්නේ. මේ ග්‍රාස් එක මේ පඳුරක් රුපියල් 100ක මුදලකට ලබා දෙන්න පුළුවන්. අංක 23ට තියෙන මේ වගේ මේ නිකන් අන්නාසි ගහක හැඩයේ තියෙන ලස්සන ශාකයක්. මේකත් ඉන්ඩෝ තියන්න හරිම ලස්සනයි. මේ පැලේකුත් රුපියල් 250ක මුදලට ලබා දෙන්න පුළුවන්. මේකත් ලස්සන ඉන්ඩෝ තියන්න පුළුවන් ශාකයක්. මේක ගොඩක් ලොකු වෙන ශාකයක්. මේ පැලෙත් අංක 24න් රුපියල් 250ක මුදලකට ලබා දෙන්න පුළුවන්. අංක 25න් තියෙන කුඩු පිහිඹිය පැල. මේ වගේ ලස්සනට එක පොට් එක පැල දෙක තුනක් තියෙනවා. මේක වැටියක් විදිහට හදලා හිටවන්න හරිම ලස්සනයි. මේ කුඩු පිහිඹිය පැලේකුත් රුපියල් 100ක මුදලට ලබා දෙන්න පුළුවන්. මේක තියෙන්නේ කහ පාට කොළ පාට මික්ස් වෙච්ච ඉන්ඩෝ තියන්න පුළුවන් ලස්සන ප්ලාන්ට් එකක්. මේක හැම එකම පැල දෙක තුනක් තියෙනවා. ඔයාලට පේනවා හැම පොට් එකකම. ඉතින් මේ එක පොට් එකක් මම රුපියල් 200ක මුදලට ලබා දෙනවා. අංක 27න් තියෙන මෙන්න මේ පත්‍රයේ පිටපැත්ත දම් පාට උඩ පැත්ත කොළ පාට ශාකේ මේකේ පැල ඕන තරම් ලබා දෙන්න පුළුවන්. එක පැලයක් රුපියල් 25 ගානේ මේ තනි පැලයක් රුපියල් 25 ගානේ ඕනම තරම් පැල ප්‍රමාණයක් ලබා දෙන්න පුළුවන්. අංක 28න් තියෙන මෙන්න මේ පෙට්‍රිය පැල දම් පාට මලක් වෙන ලොකු දම් පාට මල් වැලක් මේක ලොකු වෙන ශාක මේ පෙට්‍රිය පැලයක් රුපියල් 100ක මුදලකට ලබා දෙන්න පුළුවන්. ඕනෑම තරම් පැල ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. අංක 29 තියෙන මෙන්න මේ පැන්ටාස් මේ දම් පාට මේ පාට තියෙන්නේ. මේ පාට පැලයකුත් රුපියල් 100ක මුදලට ඔයාලට ලබා ගන්න පුළුවන්. අංක 30න් මේ ඉන්ඩෝ තියන්න පුළුවන් මෙන්න මේ ප්ලාන්ට් එක දෙනවා. මේක හරිම ලස්සන ප්ලාන්ට් එකක්. ඔයාලට පේනවා ඇති කොළ පාට කහ පාට මික්ස් වෙච්ච එක. මේක රුපියල් 300ක මුදලට මේකෙන් එක ප්ලාන්ට් එකක් ලබා දෙන්න පුළුවන්. පිහිඹිය පැල මම ලස්සනට මේ වැටක් ආකාරයට හිටවගෙන තියෙන විදිහ මේ විදිහට ඔයාලටත් හිටව ගන්න පුළුවන්. ඒ වගේම අද මම අම්මගේ ප්ලාන්ට් සේල් එකෙන් රුපියල් 25 ඉඳන් රුපියල් 300 අතර පරාසයක පැල ගෙනත් තියෙනවා. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් අදාළ නම්බර් එකක් දාලා ඔයාලට ඕනේ පැලේ මොකද්ද කියලා මට WhatsApp මැසේජ් එකක් හරි කෝල් එකක් හරි ලබා දෙන්න. ඔයාලා සියලු දෙනාටම ගොඩාක් ස්තුතියි. සුබ දවසක්.